සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නම් මගේ ආදරණීයන් හැමෝටම. කල් තියාගෙන කන්න තලපත් මාළු වලින් ඉක්මනින්ම හදාගන්න පුළුවන් මාළු ඇඹුල් තියල් එකක් තමයි මම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මම මෙතන ගත්ත තලපත් ග්‍රෑම් 600ක් වගේ. ඉතින් මේ ටික කෑලි කපා ගත්තා මේ පේන විදිහට. මේ තලපත් මාළු වල උඩ කළු පාට කොටස තියෙනවා නම් ඒක අයින් කරගන්න හිමිල් සීරුවේ. ඊට පස්සේ වතුරට ලුණු කුඩු ටිකක් දාලා හොඳින් සෝදලා පිරිසුදු කරගෙන නැවතත් පිරිසුදු වතුරෙන් මාළු ටික සෝදලා ටිෂු එකකින් හොඳට කෑල්ලෙන් කෑල්ල අරගෙන තෙත අයින් කරලා තමයි මම මේ තියන්නේ. ඉතින් මේක පැත්තකින් තියලා අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මේකට මම ගත්තා ගම්මිරිස් ගොරකා පේස්ට් එක, ඉඟුරු, ලුණු කුඩු වගේම සුදු ලුණු බික් දෙකක්. ඉතින් මේකට ගම්මිරිස් ටිකයි ගොරකා පේස්ට් එකයි ලුණුයි කරි පවුඩර් ගෙදර හදාගත්ත කරි පවුඩර් තේ හැඳි භාගයක් සහ මේ ටික කහ කුඩු තේ හැඳි කාලක් වගේ දාලා මේ මිශ්‍රණය හොඳට මම මිශ්‍ර කරගන්නවා. මේකට මුලින්ම වතුර එකතු කරගන්නේ නැහැ. ගොරකා ඕගොල්ලන්ට ගන්න පුළුවන් ගොරකා කැබලි තියෙනවා නම් උණු වතුරෙන් තම්බලා බ්ලෙන්ඩර් කරලා නැත්තම් ගලක අඹරලා මම නම් ගත්තේ ගොරකා පේස්ට් එක කඩෙන් ගන්න ගොරකා පේස්ට් එක තමයි මම ගත්තේ. ඉතින් මේකට මේ මිශ්‍රණයට මම මේස හැඳි 4ක් වතුර එකතු කරගෙන තලපයක් වගේ හිටින විදිහට මෙන්න මේ විදිහට මේ පේස්ට් එක හදාගන්නවා. මෙන්න මේ විදිහට පේස්ට් එක හදාගත්තට පස්සේ මේ වෙලාවේ ලුණු මදි නම් තව ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගම්මිරිස් සර මදි නම් ගම්මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ පේස්ට් එක ඊට පස්සේ මම තලපත් මාළු කෑල්ල අරගෙන මේකේ හොඳට දවටලා මේ මිශ්‍රණය හොඳට දවටලා වෙනම මැටි භාජනයක මම අයින් කරලා තියාගන්නවා. එකින් එකට මේක කරගන්න ඕනේ. මෙන්න මේක තමයි ප්‍රධානම දේ මාළු ඇඹුල් තියල් එක හදාගන්න. මේකෙන් තමයි ගොඩාක් රස වෙන්නේ. මේ පේස්ට් එක චුට්ටක් කාලා බලන්න ලුණු ගම්මිරිස් ඇද්ද කියලා. ගම්මිරිස් වලට වැඩිපුර කැමති නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගන්න මාළු ප්‍රමාණය අනුව ටිකක් වැඩි කරගන්න. ඒ වගේම කියන්න ඕනි මේක මං හැදුවේ මගේ යාළුවෙක්ගෙන් හම්බුන ඕඩර් එකකට. මේක පිට රටකට ගිය ඕඩර් එකක්. ඒක මං සතුටින් කියනවා. ඉතින් මේක ඇත්තටම හොඳට තිබුණා කියලා මට කිව්වා. මෙන්න මේ විදිහට මාළු ඇඹුල් තියල් එක මම විනාඩි 20ක් විතර සීසන් වෙන්න තිබ්බා. හදන්න කලින් මේ දවටනේ මේ විදිහට පේස්ට් එකේ දාලා ඉවර වෙලා. ඉතින් ඊට පස්සේ ඉඟුරු කෑල්ලයි සුදු ලුණු බික් දෙකයි මං මේ විදිහට හීනියට තලාගෙන ඒකත් දාලා කවලම් කරලා පැත්තකින් තියාගෙන මැටි ඇතලයක් අරගෙන ඒකට කුරුඳු පොතු ටිකක් සහ පිරිසිදු කරගෙන වේලගත්තු කරපිංචා අලුත් කරපිංචා අතුර ගත්ත ඇතිලියේ. ඊට පස්සේ කරපිංචා ටිකක් වැඩියෙන් දාගත්තට කමක් නැහැ. ඉතින් මේ වෙලාවේ මම අර පේස්ට් එකේ දවට ගත්තු මාළු කෑලි ටික එකින් එක ගොඩේ නෙවෙයි එකින් එකට එකක් නොගෑවෙන විදිහට ඇතිලියේ අතුර ගන්නවා. මෙන්න මේ විදිහට අතුරගෙන ඉවර වෙලා ඒක උඩින් මම නැවතත් අර අපේ ඉතුරු කරගත්ත ඉතුරු වෙනවන්නේ චුට්ටක් අර පේස්ට් එක. ඉතින් එන්නේ පේස්ට් එක ටිකක් උඩින් දාගන්නවා. ඉතුරු උනේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඒකටම මේස හැඳි දෙකක් වගේ වතුර දාලා ඒ මිශ්‍රණයේ වතුර ටික මේ මාළුවේ උඩින් දාගන්නවා. මේක අවශ්‍යම නෑ. වතුර නැතුව මේ දේ කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේක උඩින් ආයෙත් කරපිංචා ටික දාලා මේක පියනකින් වහලා මැටි ඇතිලියක්ම හරි කමන්නේ පියනකින් වහලා ඇලුමිනියම් වලින් වහන්න එපා. මේක වහලා ලිපේ තියන මද ගින්දරේ මේ වෙලාවේ දර ලිපක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා මේක ගොඩාක් වටිනවා. දර ලිපේ ගින්දර අඩු කරලා තියලා මැටි ඇතිලියක් තියලා ඒක උඩිනුත් අඟුරු දාගන්න පුළුවන්. අඟුරු දාගත්තාම මේක හොඳට තැම්බිලා තවත් රසවත් වෙනවා. ඉතින් මට නම් තියෙන්නේ ගෑස් කුකර් එකක් නිසා මම මීඩියම් හීට් එකේ අඩු ගින්දරේ මම මේ මාළු ඇඹුල් තියල් එක හදාගත්තේ. ඉතින් ඊට පස්සේ මේක තවත් ඇතිලියකින් වහලා විනාඩි 20කින් විතර මම මේ විදිහට බැලුවහම වතුර චුට්ටකුත් ඇවිත් තිබුණා. ඉතින් ඒ ටිකත් හිඳ ගන්න ඕනි. ඊට පස්සේ මම කරපු වැඩේ මේක හැන්දකින් කවලම් කරන්න ගියේ නෑ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඇතිලිය සොලවලා එහෙට මෙහෙට පොඩ්ඩක් කරකවලා ගන්නවා. මොකද අඩියට අල්ලලා තියෙනවා නම් ඒක පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් තවත් විනාඩි 10ක් 15ක් විතර අපිට තේරෙනවනේ
මේකේ වතුර ටික හිඳෙන්න ඕනි කියලා. ඉතින් ඒ හිඳෙනකම්ම මේ ටික තඹගෙන මේ ඇතිලියේම ලිප ඕෆ් කරලා දවසක් විතර තියාගත්තාම මේක මාරම රසයි. ඇත්තට මේක ගොඩක් රසයි කියලා කිව්වා. ඉතින් මේ විදිහට හදලා අනිවාර්යෙන් මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. මම ටේරි.